සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔන්න අද මම අන්බොක්සිං වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද මම අන්බොක්ස් කරන්නේ මෙන්න මේ පෝටබල් බ්ලූටූත් ස්පීකර් එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බොක්ස් එකේ ඉස්සරහින්ම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ අපේ Bluetooth speaker එකේ picture එකක් දාලා තියෙනවා. ඒ වගේමයි side එකෙන් බලා ගන්න පුළුවන් මේ Bluetooth speaker එකේ features ටික දාලා තියෙනවා. ඉතින් මේකේ wireless පහසුකම තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් Bluetooth වලින් සින්දු අහන්න. ඒ වගේමයි radio එක තියෙනවා. RGB light එකක් තියෙනවා. ඒ වගේම handle එකක් තියෙනවා. USB slot එකක් මේ Bluetooth speaker එකේ අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි අපේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේක unbox කරගෙන බලමු. ඉතින් අපිට මේ වගේ ඉටි cover එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ catalog එකක් හම්බෙලා තියෙනවා. ඉතින් මේකෙන් බලා ගන්න පුළුවන් මේකේ specification ටික දාලා තියෙනවා. ඉතින් මේකේ වැදගත් දේවල් ටික කිව්වොත් අපිට මීටර් 10ක දුර ඉඳන් අපිට Bluetooth වලින් wireless connect කරන්න පුළුවන්. 32GB USB මේකට support කරනවා. battery capacity එක ගත්තොත් milliampere 1200ක battery capacity එක අපිට මේකෙන් හම්බෙලා තියෙනවා. ඒ වගේමයි watt 5කින් මේක ඔයාලට charge කරගන්න පුළුවන්. මම මේකත් පැත්තකින් තියාගෙන මේ විදිහට box එක එළියට ගන්නවා. මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ handle එකෙන් speaker එක එළියට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේකට අදාළ USB cable එක හම්බෙලා තියෙනවා. Type C cable එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපිට button ටිකයි USB slot ටිකයි බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන button එකක් තියෙනවා. මේ button එකෙන් ඔයාලට මේක on කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේක on කරන්නත් පුළුවන්. ඉතින් on කරාම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන light mode එකක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට light mode එක වෙනස් කරන්න පුළුවන්. දැන් මගේ PC එකේ මම Bluetooth on කරගෙන මේක connect කරනවා. ඉතින් මේ වගේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ box එකේ bass plus කියලා දාලා තිබ්බට කියන තරම් ලොකු bass එකකුත් නැහැ. ඒ වුණාට අපිට සින්දුවක් play කරලා ඒක enjoy කරන්න පුළුවන් sound එකක් මේ speaker එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහිල්ලා එන්න.